හිරි පොද වැස්ස කතාවට ආදරය කරන ඔයාලව මං ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මං අද කතා කරන්නේ ආත්මිගේ දරුවා තිදස්කි කියලා දැනගන්න විදියක් ගැන. ආත්මි දෝනිට පෙන්නලා තින්නේ එයාගේ තාත්ති තිදස් කියලා. ඒකයි දෝනි තිදස්ට ඔෆිස් එකේදී තාත්ති කී කතා කරන්නේ. දෝනි පැහැරගත්ත වෙලාවේ අරුෂ් තමයි දෝනිගේ තාත්ති කියලා කියපු දෙයින් වැරදි වැටහා ගැනීමක තමයි තිදස් ඉන්නේ. දෝනි ඔෆිස් එකට එක්කන් එන්නේ ආත්මිට තනියම දෝනි දාලා එන්න බැරි නිසා. ගොඩක් වෙලාවට එයා ඉන්නේ ඇත්තම තාත්ති තිදස් එක්ක. අරුෂ් මේ අතරේ ආත්මිවත් දෝනිවත් ලං කරගෙන හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න සූදානම් වෙනවා. නමුත් අරුෂ් කියන්නේ දැනටමත් කසාද ගෑණියක් ඉන්න කෙනෙක්. දෝනිගෙන් තිදස් අහනවා ඇයි ඔය අම්මට චූටි දෝනි තාත්ති කියන්නේ කියලා. ඒ වෙලාවේ චූටි දූ තමන්ගේ ෆෙන්ඩන්ට් එකේ තියෙන තිදස්ගේ ෆොටෝ එක පෙන්නනවා. ඒ වෙලාවේදී අරුෂ් පුදුම වෙනවා. විතරක් නෙමෙයි තමන් තමයි එයාගේ ඇත්තම තාත්ති කියලා තිදස්ට හිතෙනවා. ගන්නවා මේ වගේ වීඩියෝ බලන්න ඔයාලා කැමති නම් මගේ channel එක subscribe කරලා like කරලා comment කරලා share කරන්න කියලා මම ආදරෙන් ඕගොල්ලෝගෙන් ඉල්ලනවා.